Hello children, I welcome you all to my YouTube channel. Today we are going to discuss the Unit 4 of Grade 8 textbook. The topic of the unit is Mother Nature. හොඳයි දරුවනේ අද අපි කතා කරන්න යන්නේ අටවසර ඉංග්‍රීසි පෙළ පොතේ 4 වෙනි යුනිට් එක Mother Nature. Mother Nature කියන්නේ සබාධම්ම මෑණියෝ. තව විදිහකින් කිව්වොත් සබාධම. හොඳයි අපි පාඩමට යමු. Activity 4.1 Act out. Hussein and Kavin are grade 8 students at Kannangara Mahavidyalaya. Hussein සහ Kavin Kannangara Mahavidyalaya අටවසර සිසුන්. Kavin was absent one day. දවසක් Kavin absent වුණා. ඒ කියන්නේ පාසල් එන්නේ නැතුව නොපැමිණ සිටියා. And Hussein called him. සහ Hussein ඔහුට කතා කරා to inform him ඔහුට දැනුම් දෙන්න about the program for their annual trip to Kandy. ඒගොල්ලන්ගේ annual trip වාර්ෂික චාරිකාව. annual කියන්නේ පුතේ වාර්ෂික. වාර්ෂික චාරිකාව පිළිබඳව ඔහුට දැනුම් දෙන්න Hussein මේ කවින්ට කෝල් කරනවා. Now you can see the dialogue between Hussein and Kavin. Hussein සහ Kavin අතර ඇතිවන දෙබස දැන් පුතාලට පේනවා. Let's discuss it. අපි ඒ සාකච්ඡා කරමු. Hussein says, Hussein කියනවා, Hello, can I speak to Kavin please? Hello, මට කවින්ට කතා කරන්න පුළුවන්ද කරුණා කරලා? Then Kavin replies, ඊළඟට Kavin reply කරනවා, Hello Hussein, I was not feeling well in the morning. That's why I was absent today. Hello Hussein, Kavin then call එක අරගෙන Hello Hussein, I was not feeling well in the morning. මට උදේ අසනීප තත්වයක් දැනුණා. I was not feeling well. Feel well කියන්නේ පුතේ යහපත් තත්වයක්. ඒ කියන්නේ තමන්ගේ ශරීර සෞඛ්‍යය හොඳ තත්වයක් feeling well. එතකොට not feeling well. එම හොඳ තත්වයක් දැනුන්නේ උදේ. That's why කියන්නේ අන්න ඒකයි. That's why. මේ ප්‍රකාශ හොඳට මත් තියාගන්න. That's why. අන්න ඒකයි I was absent today. මම අද ප්‍රමාද වුණේ. Then Hussein says, ඊළඟට Hussein කියනවා, Oh, how are you feeling now? දැන් ඔයාලට කොහොමද දැනෙන්නේ? දැන් ඔයාලට කොහොමද? Then Kavin says, ඊළඟට Kavin කියනවා, Much better, thanks. දැන් නම් වඩා හොඳයි. Much better, වඩා හොඳයි. Thanks, ස්තුතියි. Then Hussein says, ඊළඟට Hussein කියනවා, That's great. ඒක හොඳයි. By the way, පුතේ මේ by the way කියන්නේ ඒක නෙමෙයි. අපි එදිනෙදා කතා බහේදී යම් කිසි මාතෘකාවක් ගැන කතා කරන් ඇවිල්ලා ඒ මාතෘකාවෙන් වෙන දෙයකට අපි යන්න හදද්දී අපි ඒක නෙමෙයි කියනවනේ. අන්න ඒ අදහස දෙන ප්‍රකාශ ඉංග්‍රීසියේදී by the way. By the way, you will be joining us on the trip, won't you? ඔයා අපිත් එක්ක චාරිකාවේ යන්න එනව නේද? Then Kavin says, Why not? ඇයි නැත්තේ? I'm all set to go on the trip. මං ලෑස්ති වෙලා ඉන්නේ චාරිකාවේ යන්න. Did you get the itinerary? Itinerary කියන්නේ පුතේ ගමන් විස්තරය. Itinerary. ගමන් විස්තරය. දැන් අපි චාරිකාවක් යද්දී සාමාන්‍යයෙන් අපි සූදානම් කරගන්නවා ප්‍රථමයෙන් මේ ස්ථානෙට යන්නේ. එතෙන්ට ගිහිල්ලා අපි මොකද කරන්නේ? දෙවනුව යන්නේ කොතෙන්ද? අපි දිවාහාරය ගන්නේ කොතනද? මෙන්න මේ වගේ itinerary එක කියන්නේ ගමන් විස්තරය. මම පුතාලට පෙන්නන්නම් එවැනි ගමන් විස්තරයක්. හොඳයි පුතාලට මේ පේන්න තියෙන්නේ travel itinerary එකක්. දැන් මේ බලන්න මේකේ තියෙනවා day 1 destination ගමනාන්තය. ඒ විදිහට
මේ මෙතන දැන් day 2 කියලා වෙනස් වෙනවා. මෙතන day 3 කියලා එනවා. ඒ විදිහට තමන් දැන් මේක හදලා තියෙන දවස් 3කට හදපු එකක්. දවස් 5-6කට උනත් මේ වගේ travel itinerary එකක් හදන්න පුළුවන්. ඒතර මේ තමයි travel itinerary කියලා අපි කියන එක. හොඳයි. ඊළඟට හුසේන් කියනවා Yes, the bus will leave the school premises at 5:30 in the morning. The bus will leave. බසේ පිටත් වෙනවා the school premises. Premises කියන්නේ පාසල් පරිශ්‍රය නැත්නම් පාසල් භූමියෙන් පිටත් වෙනවා at 5:30 in the morning. උදේ 5:30ට. We were asked මෙතන පාවිච්චි වෙන්නේ කර්මකාරක ස්වරූපයේ අතීත කාලේ. We were asked අපිට කිව්වා to be in school half an hour early. පැය භාගයක් කලින් පාසලට ඉන්න කියලා පාසලට ඇවිල්ලා ඉන්න කියලා අපිට කිව්වා. Then Kavin says ඊළඟට කවින් කියනවා that means at 5 o'clock, am I right? That means ඒ කියන්නේ පහට, am I right? මම හරිද? Hussein says හුසේන් කියනවා Yes, earlier the better. Earlier the better. වඩා වේලාසන එක වඩා හොඳයිනේ. Yes, earlier the better. Then Kavin says ඊළඟ කවින් කියනවා That's true. ඒක ඇත්ත. By the way, ඒක නෙමෙයි. How about our meals? අපේ කෑම වේල්ල එහෙම මොකද? Hussein says හුසේන් කියනවා We were asked අපිට කිව්වා to bring only breakfast in a lunch box or wrapped in a banana leaf. පුතාලා මේ wrap කියන්නේ ඔතනවා. මෙතන wrap කියන ක්‍රියාපදේ WRAP wrap කියන්නේ ඔතනවා. යමක් ඔතනවා. ඒතර මෙයා කියනවා we were asked අපිට කිව්වා to bring රැගෙන එන්නට කියලා only breakfast උදේ කෑම විතරක් only පමණක් විතරක් in a lunch box කෑම පෙට්ටියකට දාලා ඕ කෙසෙල් කොලයක ඔතලා අරන් එන්න කිව්වා. lunch will be provided දිවා කෑම සපයනු ලබනවා. දිවා කෑම දෙනවා. උදේ කෑම විතරක් ගේන්න කිව්වා. then Kavin says ඊළඟට කවින් කියනවා well anything else කියන්නේ තව මොනවා හරි දෙයක් කිව්වද? තව මොන හරි තියෙනවද? Hussein says හුසේන් කියනවා an extra uniform අමතර නිල ඇඳුමක් ගේන්න කිව්වා. a cap තොප්පියක්, an umbrella කුඩයක්, and a notebook to write down notes when necessary. සහ අවශ්‍ය වුණොත් when necessary අවශ්‍ය වුණොත් සටහන් ලියා ගන්නට සටහන් පොතකුත් ගේන්න කිව්වා. then Kavin says ඊළඟ කවින් කියනවා all right, is that all? all right, හරි. is that all? එච්චරද? is that all? එච්චරද? then Hussein replies හුසේන් පිළිතුරු දෙනවා I forgot to tell you. මට අමතක වුණානේ වාට කියන්න. we were all given a booklet. අපි ඔක්කොටම පොත් පිංචක්. බුක්ලට් එකක් කියන්නේ පොඩි පොතක්. කුඩා පොත් පිංචක් කියලා අපි කියනවා. පොත් පිංචක් දුන්නා each කියන්නේ එක්කෙනෙකුට. එක්කෙනාට එක ගානේ කුඩා පොත් පිංචක් දුන්නා with details about the places that we are going to see. අපි බලන්න යන ස්ථානයන්ගේ විස්තර වලින් යුතු පොත් පිංචක් අපි එක්කෙනාට හැම එක්කෙනාටම එක ගානේ දුන්නා. Kavin says කවින් කියනවා how can I get mine? මං දැන් මගේ එක කොහොමද ගන්නෙ? Hussein says හුසේන් කියනවා don't worry වද වෙන්න එපා. I have got your copy with me. ඔයාගේ පිටපත මා ගාව තියෙනවා. ඒ කියන්නේ හුසේන් ඉල්ලගෙන කවින්ටත් එක්ක. Kavin says okay thanks. ස්තුතියි. I'll ask my father to get it on his way back home from work. මං තාත්තට කියන්නම් වැඩ ඇරිලා ගෙදර එද්දී ඒක අරගන්න කියලා. Thank you for calling Hussein. Bye.
ස්තුතියි මට කෝල් එකක් දුන්නට හුසේන් බායි. හුසේන් කියනවා sure සහතිකවම I'll give it to your father. මං ඒක වාගේ තාත්තට දෙන්නම්. Let me know. පුතේ let me know කියන්නේ මට මාව දැනුවත් කරන්න. මට දැනුම් දෙන්න. Let me know. මට දැනුම් දෙන්න. The time he is coming here. ඔහු මෙහෙට එන වෙලාව. ඒ කියන්නේ තාත්තා මෙහෙට එන වෙලාව මට දැනුම් දෙන්න. See you tomorrow morning. Bye. හිට උදේ හම්බෙමු අපි. Bye. Right. This is the dialogue between Kavin and Hussein. Now we have the activities. දැන් අපිට තියෙනවා පුතේ activities ටික. Right. අපි මේ සඳහා පිළිතුරු සූදානම් කරගමු. Right. දැන් පුතාලා unit for mother nature මේ විදිහට මාතෘකාව දාලා activity 4.1 යොදන්න. Then write this one. Read the text and fill in the blanks with suitable words. Read the text. Text කියන්නේ ඡේදය. මේක කියවන්න. අපි ඒක කියවුවා. And fill in the blanks. හිස්තැන් ටික පුරවන්න with suitable words. Suitable සුදුසු. සුදුසු වචනයන් යොදා පුරවන්න. Right. First one. Kavin didn't go to school. Did not go. වාදන්නා මේ didn't දාන්න පුතේ. Did not go. අතීත කාල negative වාක්‍ය. Kavin ඉස්කෝලේ ගියේ නැහැ because මක් නිසාද? The answer is he was not feeling well. He was not feeling well. This is the answer. He was not feeling well. Then they are going on a trip. Going on a trip. පුතාලා මතක තියාගන්න චාරිකාවක් යනවා කියද්දි අපි දාන නිපාතේ on go on a trip. Go on a trip. මතක තියාගන්නේ නිපාත. ඒගොල්ලෝ චාරිකාවක් යනවා to කොහෙටද? Kandy tomorrow. හෙට නුවරට චාරිකාවක් යනවා. Next one. The pupils will leave the school at. මේ සිසුන් පාසලෙන් පිටත් වෙනවා at කීයටද? 5:30 in the morning. උදේ 5:30ට. The teacher asked them to bring. ගුරුවරයා නැත්නම් ගුරුවරිය ඔවුන්ට රැගෙන එන්න කිව්වා මොනවද? breakfast උදේ කෑම, an extra uniform අමතර නිල ඇඳුම, a cap තොප්පියක්, an umbrella කුඩයක්, a notebook සටහන් පොතක්. Next one. The information given in the booklet is about. අර පොත් පිංචේ දීලා තියෙන තොරතුරු මොනවා ගැනද කියලා අහනවා. Places that they are going to see. ඔවුන් බලන්න යන ස්ථාන ගැන තමයි මේ පොත් පිංචේ දීලා තියෙන්නේ. Right. අපිට ඊළඟ කොටසෙන් එනවා පුතේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. Read the following words loud and circle the silent letters. පහත සඳහන් වචන කියවා silent letters. Silent නිහඬ අකුරු උච්චාරණය නොවන අකුරු circle කරන්න. පුතාලා දන්නවා ඉංග්‍රීසි භාෂාවේ ඇතැම් වචන කියවද්දී ඒ වචනේ ලියන්න තියෙන ඔක්කොම අකුරු කියවෙන්නේ නැහැ. සමහර අකුරු ඒ වචනේ තුල අඩංගු වුණාට ඒ අකුර කියවෙන්නේ නැහැ උච්චාරණය කරද්දී. මෙතන දීලා තියෙනවා එවැනි වචන පහක්. මේ වචන පහේ silent letter එකක් තියෙනවා. අපි බලමු පුතේ පිළිතුර. මෙන්න පුතාලට මම මේ වචන පහ මෙතන දීලා මේ මං highlight කරලා පෙන්නලා තියෙන්නේ මේ උච්චාරණය වෙද්දී silent වෙන letter එක. එහෙනම් පුතාලා මෙන්න මේ instruction එක ලියලා මේ වචන පහ ලියන්න. පහ ලියලා පුතාලත් ඕනනම් මේක circle කරන්න කියලා තියෙන්නේ. circle කරන්න නැත්නම් underline කරන්න නැත්නම් highlight pen එකකින් highlight කරන්න. අපි උච්චාරණය කරලා බලමු ඔය highlight කරපු letter එක උච්චාරණය වෙන්නේ නැද්ද? pronounce වෙන්නේ නැද්ද කියලා. first one half. දැන් බලන්න ඉල් අකුරු උච්චාරණය වුණේ නැහැ. half. next one second one our එච් අකුර උච්චාරණය වුණේ නැහැ. third one තුන්වෙනි එක rap w silent. next one right
W silent. Last one. No, no, K silent. ඔන්න පුතේ හොඳට මත් යන්න මෙවැනි වචන තව ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා. අකුරත් silent වෙනවා. නමුත් අපි ලියද්දී ඒ අකුර යොදලා ලියන්න ඕනේ වචන. ඊළඟට අපිට කියනවා පොතේ find out more words with the silent letters from the dictionary and read them aloud. Find out හොයාගන්න more words තව වැඩිපුර වචන with silent letters නිහඬ අකුරු වලින් යුතු from the dictionary ශබ්දකෝෂයෙන් and read them aloud ඒවා උච්චාරණය කරන්න. දැන් මම පුතාලට දීලා තිනවා එහෙම ලයිස්තුවක්. බලන්න මේ ලයිස්තුව පුතාලා මේ විදිහටම ලියා ගන්න. මේ දීලා තියෙන ලෙටර් එක දැන් පළවෙනි කාණ්ඩය ඇතුලේ silent B. දැන් මේ මෙන්න මේ වචනවල තියෙන B අකුර උච්චාරණය වෙන්නේ නැහැ. අපි බලමු. ඔන්න first one com, second thumb, next one plumber, next one doubt, last one lamb. දැන් පුතාලා දැක්කද B අකුර silent උනා. ඊළඟ එකේ silent C අකුර silent. බලමු අපි. muscle, scissors. ඊළඟ එකේ D silent. Wednesday. Next one G silent. sign, design, G silent. ඊළඟට මෙතන තියෙනවා silent H silent වෙන වචන. our, ghost, honest. Next one silent K, knife, knee, knock, knowledge. ඔන්න පුතේ එම සටහන් ටික පුතාලා ලියාගෙන උච්චාරණය කරන්න. හොඳට හුරු වෙන්න උච්චාරණය කරලා මේ වචන උච්චාරණය කරන විදිය. right. Now let's go back to the textbook. අපි නැවත textbook එකට යමු. right. Now we have activity 4.2. activity 4.2 අපිට දැන් මෙතන එනවා. hidden beauties in India. The topic is hidden beauties in India. ඉන්දියාවේ සැඟවුණු සුන්දරත්වයකින් යුතු ස්ථාන ලස්සන තැන්. ඉන්දියාවේ සැඟවිලා තියෙන ලස්සන තැන්. හොඳයි අපි බලමු. India, the largest country in the South Asian region, is well known for its diversity in cultures, great personalities such as Mahatma Gandhi, Ravindranath Tagore, and for places like Agra and the Himalayas. මොකද්ද මේ කියන්නේ? India, the largest country in the South Asian region. දකුණු ආසියා කලාපය. South Asian region කියන්නේ පුතේ දකුණු ආසියා කලාපය. region කියන්නේ කලාපය. දකුණු ආසියා කලාපයේ විශාලතම රට වූ ඉන්දියාව is well known. well known කියන්නේ පුතේ ප්‍රසිද්ධයි for its diversity. diversity විවිධත්වයට. මොන විවිධත්වයටද? in cultures සංස්කෘතික වශයෙන් තියෙන විවිධත්වය. great personalities ඒ කියන්නේ පුතේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් ඉඳලා තියෙනවා ඉන්දියාවේ. දැනටත් ඉන්නවා. such as කොයිවැනි පුද්ගලයෝද? මහත්මා ගාන්ධි, රවීන්ද්‍රනාත් tagore වැනි මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ. සහ for places like සහ මේ වගේ ස්ථාන මොන වගේද? අග්‍රා. පුතාලා දන්නවා අග්‍රා නගරේ තමයි ලෝක ප්‍රසිද්ධ තජ් මහල පිහිටලා තියෙන්නේ. and the Himalayas හිමාලය කඳු වැටිය. මෙන්න මේ වගේ විවිධ දේවල් වලට විවිධ පුද්ගලයන්ට ප්‍රසිද්ධ රටක් තමයි ඉන්දියාව. It is a less known fact. less known අඩුවෙන් දන්න. fact කියන්නේ කාරණාව. It is a less known fact. අඩුවෙන් දන්න කාරණාවක් තමයි that this subcontinent උපමහද්වීපය. පුතා අපි continent එකක් කියනවා මහද්වීපයකට, මේකට කියනවා උපමහද්වීපය. මෙම උපමහද්වීපය
is also rich with a number of places. ස්ථානයන් ගොඩකින් පොහොසත් රටක් මොනවැනි ස්ථානද? With enchanting scenic beauty. Enchanting වශී කරන, enchanting සිත ඇදගන්නා, වශී කරන scenic beauty සුන්දරත්වයෙන් යුතු ස්ථාන ගණනාවක් මේකේ තියෙනවා. That attracts both local and foreign tourists. එම ස්ථානයන් attracts ආකර්ෂණය කරගන්නවා both දෙගොල්ලොම මොන දෙගොල්ලොද? local දේශීය and foreign සහ විදේශීය tourist සංචාරකයෝ. ඔන්න දැන් එවැනි ස්ථාන කීපයක් ගැන විස්තර මෙතන දීලා තියෙනවා. අපි බලමු පුතේ. First one. Nokilakay Falls. අපි falls කියනවා පුතේ දිය ඇල්ලට. දිය ඇල්ල. falls දිය ඇල්ල. මොකක්ද මේ? Nokilakay Falls. ඒ තමයි දිය ඇල්ලේ නම. මේ පින්තූරේ පෙන්වන්නේ දිය ඇල්ල. Jump of Kilakay in the local language. Local language කියන්නේ උන්ගේ දේශීය භාෂාවෙන්. නැත්නම් අපි කිව්වොත් ඒ පැත්තේ භාවිතා වෙන භාෂාවෙන් jump of Kilakay කියලා මේක හඳුන්වනවා. in Cherrapunji. Cherrapunji කියන ප්‍රදේශයේ තියෙන්නේ is one such එවැනි එක one such එවැනි එක ස්ථානයක් place hidden within the dense forest. සැඟවිලා තියෙනවා. within කියන්නේ තුල. within කියන්නේ තුල කියන නිපාතේ පුතේ. dense forest. dense කියන්නේ ඝන කැලෑ. forest කැලෑ. ඝන කැලෑවල සැඟවිලා තියෙනවා. in the east Khasi mountains. නැගෙනහිර කාසි කඳුකරේ in the state of Meghalaya. Meghalaya කියන ප්‍රාන්තේ state කියන්නේ ප්‍රාන්තේ නැගෙනහිර කාසි කඳුකරේ ඝන වනාන්තරවල සැඟවිලා තියෙන එවැනි එක ස්ථානයක් තමයි මේ Nokilakay Falls කියන දිය ඇල්ල. Cherrapunji is one of the wettest areas in the world. මොකද්ද මේ කියන්නේ? Cherrapunji කියන්නේ ලෝකයේ වඩාත්ම තෙත් බවින් යුතු ප්‍රදේශයක් with an annual rainfall. annual කියන්නේ පුතේ වාර්ෂික, rainfall වර්ෂාපතනය. වාර්ෂික වර්ෂාපතනය හම්බෙනවා about 1176 centimeters. වාර්ෂිකව සෙන්ටිමීටර් 1176ක වර්ෂාපතනයක් ලැබෙන ඊටාම තෙතින් යුතු ප්‍රදේශයක්. This is the tallest plunge waterfall in India. Tallest මේක තමයි ඉන්දියාවේ වැටෙන plunge ඇද වැටෙන උසම දිය ඇල්ල. and සහ it is fed by. fed කියන්නේ පෝෂණය කරනු ලබන. ඒ කියන්නේ මෙම දිය ඇල්ලට ජලය පෝෂණය කරනු ලබන්නේ by the water collected in the plateau above. plateau කියන්නේ පුතා තැන්න සානුව. ඉහතින් ඇති සානුවට එකතු වෙන වතුරෙන් තමයි මේ දිය ඇල්ලට වතුර සැපෙන්නේ. වතුරෙන් මේක පෝෂණය වෙන්නේ. the pool below. pool කියන්නේ තටාකය. ඒ කියන්නේ දැන් පුතාලා දන්නවා දිය ඇල්ලක් ඇද වැටෙද්දී ඒ වැටෙන ඒ ඝට්ටණය වෙන තැන pool එකක් වගේ හැදෙනවා. තටාකයක් වගේ හැදිලා එතෙන්ට පිරීලා එතනින් පස්සේ ආයෙ ගලාගෙන යනවා. අන්න ඒකයි මේ pool කියන්නේ. the pool below has unusually greenish water. greenish කොළ පැහැයට හුරු. unusually අසාමාන්‍ය ලෙස කොළ පැහැයට හුරු වතුරක් තියෙනවා. which makes it more attractive. ඒ නිසා එය වඩා ආකර්ශනීය තත්වයට පත් කරලා තියෙනවා. ඔන්න පුතේ එම ස්ථානය පිළිබඳ තොරතුරු. Right. Now let's read about another place. අපි තවත් ස්ථානයක් ගැන කියමු. Matharan. Matharan. Matharan කියන ස්ථානය මොකක්ද මේ? Forest on the forehead of mountains. forehead කියන්නේ සාමාන්‍යයෙන් පුතේ අපේ නළලට. forehead එක කියන්නේ නළල. forest
on the forehead of mountains. කඳුවල බෑවුමේ නැත්නම් කඳුවල අවසානයේ තියෙන වනාන්තරය. Hill station. මේ මැදරන් කියන hill station එක. Hill station එක කියන්නේ මේ කඳුකර ප්‍රදේශය is another favorite among the tourists. සංචාරකයන් අතර තවත් ප්‍රසිද්ධ ප්‍රියතම ස්ථානයක්. කඳුකර ස්ටේෂන් එකක් අපි ගියොත් මිනිස්සු නිතර බලන් දෙන ස්ථානයක්. It is located පිහිටා තිබෙනවා. It is located in close proximity. Proximity කියන්නේ ආසන්නව. සමීපයේ පිහිටලා තියෙනවා මොකේද? To Mumbai, the busiest city in the state of Maharashtra. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කාර්යබහුලම නගරය වෙන මුම්බායි නගරයේ ආසන්නයේ තමයි මෙය පිහිටලා තියෙන්නේ. It is 2625 feet above sea level. මුහුදු මට්ටම sea level මුහුදු මට්ටමේ සිටන් මෙය අඩි 2625ක් උසින් යුතු ස්ථානයක් and declared ප්‍රකාශ කරනු ලැබුවා an eco-sensitive region. පරිසර සංවේදී කලාපයක් කියලා by the Indian government. ඉන්දියානු රජය විසින්. Roads in this area. මේ ප්‍රදේශයේ පාරවල් are made of red laterite earth. මොකද්ද මේ laterite කියන්නේ? මම පුතාලට පෙන්නන්නම්. laterite කියන්නේ මොනවද කියලා. හොඳයි පුතේ. දැන් මේ තියෙන්නේ red laterite. ඔය තියෙන්නේ. ඒ බලමු red laterite කියන්නේ මොනවද කියලා තවදුරටත්. මෙන්න මේ පින්තූරේ පුතාලට පේනවා මේ තියෙන්නේ රතු පැහැයෙන් යුතු පසක්. නිකන් කබොක් පස වගේ පසක්. මේවා තමයි red laterite කියන්නේ. ඒතර මේ කියන ප්‍රදේශයේ පාරවල් හදලා තියෙන්නේ මේ laterite වලින්. ඒ කියන්නේ මේ කබොක් වැනි මේ පාංශු පස් වර්ග යොදලා and you can see well preserved. සහ ඔබට දැක ගන්න පුළුවන් well preserved. පුතේ preserve කියන්නේ සංරක්ෂණය වෙනවා. well preserved කියන්නේ හොඳින් සංරක්ෂණය වුණු. well preserved හොඳින් සංරක්ෂණය වුණු. ඔබට දැක ගන්න පුළුවන් හොඳින් සංරක්ෂණය වුණු old British style buildings too. පැරණි බ්‍රිතාන්‍ය මෝස්තරයට තනපු ගොඩනැගිලිත් මේ ප්‍රදේශය දැක ගන්න පුළුවන්. There are several lookout points in Matharan, such as Panorama Point, which gives a 360 degrees view of the surrounding area. මොකද්ද මේ කියන්නේ? There are several lookout points. Lookout points කියන්නේ පුතේ අපි ඈත බලන ස්ථාන. උදාහරණයක් අපේ ලෝකාන්තය කියන තැන අපේ රටේ තියෙන Horton Plains වල අන්න lookout point එකක්. දැන් මේ පින්තූරේ පෙන්ලා තියෙන මේ lookout point එකක් මේ. මෙන්න මේ වගේ lookout points තියෙනවා මේ Matharan කියන ස්ථානයේ. such as the panorama point. panorama කියන්නේ පුතේ වටේම දිස් වෙන. panorama කියන්නේ වටේම දිස් වෙන which gives ඒ ස්ථානෙට ගියහම අපිට ලබා දෙනවා 360 degrees view අංශක 360ක දර්ශනයක් of the surrounding area. වටේම තියෙන ප්‍රදේශවල. ඒ කියන්නේ වටේටම කැරකිලා බලන්න පුළුවන් ඒ ස්ථානේ. right. next one. මෙන් තවත් ස්ථානයක්. Belum Caves in Andhra Pradesh is another site with a major tourist attraction. Andhra Pradesh වදන්න ඉන්දියාවේ තියෙන එක ප්‍රාන්ත. මේ Andhra Pradesh වල තියෙන තවත් major ප්‍රධාන tourist attraction සංචාරක ආකර්ෂණීය යුතු ස්ථානයක් තමයි Belum Caves. Caves කියන්නේ ගුහා. මේ Belum ගුහා with an approximate කියන්නේ ආසන්න වශයෙන්
length about 3.5 kilometers. මේවා දිගින් යුක්ත වෙනවා ආසන්න වශයෙන් කිලෝමීටර් 3.5ක්. ඒ කියන්නේ 3මාරක් විතර. It is the longest and the largest cave in India. එය තමයි ඉන්දියාවේ තියෙන දිගම සහ විශාලම ගුහාව. It is made of black limestone. Limestone කියන්නේ පුතේ හිරිගල්. හුණුගල් කියන්නේ කළු හුණුගල් වලින් හැදිලා තියෙනවා. And formed by the constant flow of underground water. පුතාලා ඒ කියන්නේ මොකක්ද? It is made of black limestone. කළු හුණුගල් පාෂාණ වලින් තමයි හැදිලා තියෙන්නේ. And formed by, form කියන්නේ ඇති වෙලා තියෙන්නේ the constant flow. constant කියන්නේ නිරන්තර නිරතුරුව flow ගලන underground water. පොළොව යටින් ගලන වතුර ධාරාවන් නිසා තමයි ඒවා කාලෙන් කාලේ හැරිලා මේ ගුහාව ඇදිලා තියෙන්නේ. There are deposits of quartz. පුතා deposits කියන්නේ නිදිය. quartz කියන්නේ මොනවද? මම පෙන්නන්නම් quartz අපි බලමු. ඔන්න බලන්න. මෙන්න තියෙනවා quartz. මොනවද පුතේ quartz කියන්නේ? තිරුවාන නේද? තිරුවාන ගල් කියන්නේ අපි. මෙන්න quartz තියෙනවා මේ විවිධ හැඩයෙන් යුතු quartz. මෙන්න මේ වයින් තමයි මේක ඇතුලේ තිරුවාන ගල් තියෙනවා. They are well known for the stalactite and stalagmite formations. They are well known. ඒවා ඉතා ප්‍රසිද්ධයි for the stalactite and stalagmite formation. මම පෙන්නන්නම් මේ formations මොනවද කියලා. මේ පුතේ ඒ පාෂාණයන්ගේ එක්තරා පිහිටීමක්. ජලය ගලාගෙන ගිහිල්ලා කාලයක් තිස්සේ එක්තරා ආකාරයකට ඒ පාෂාණ පිහිටනවා. අන්නේ පිහිටීමක් තමයි ඔය stalactite stalagmite කියලා කියන්නේ. මම පෙන්නන්නම් පුතාලට. මේ තියෙන්නේ පුතේ එම පිහිටීම. දැන් බලන්නේ ගුහාව ඇතුලේ මෙන්න මේ ආකාරයට මෙන්න මේ උල් හැඩයට මේ ගල් පිහිටනවා. දැන් මේ පින්තූරේ අපි වැළුවොත් මේකේ මෙන්න මේ පින්තූරේ වඩා පැහැදිලිව පේනවා. මේ තියෙන්නේ මේ වතුර කාලයක් තිස්සේ මේ වහරහා ගලා ගිහිල්ලා එම ගලා යෑමේ ප්‍රතිඵලයක් ලෙස මේ විදියට පිහිටීමක් ඇති වෙනවා. මේ තමයි පුතේ එම පිහිටීම. ඔන්න බලන්න. දැන් මේ රූපේ මතක තියාගන්න stalactite stalagmite formation කියන්නේ මෙන්න මේ වගේ පිහිටීම. එතකොට මේ රූපයෙන් පෙන්වන්නේ ඒවා කොහොමද ඇති වෙන්නේ කාලෙන් කාලෙට කියන ඒ විස්තරයන් ටික පුතාලට මේ Google search කරලා හොයන්න පුළුවන් තවත් තොරතුරු මේ පිළිබඳව ඔය තියෙන්නේම පිහිටීම්. මේ ගොඩාක් දුරට ගුහා ඇතුලේ තමයි මේ විදිහට මේ පිහිටීම් තියෙන්නේ. හොඳයි. මෙන්න මේ ආකාරයේ පිහිටීම් වලින් යුක්ත වෙනවා. ඒවා ඉතා ප්‍රසිද්ධයි. There are long passages. passage එකක් කියන්නේ පුතේ අපි යම් තීරුවක් අපිට ඇවිදගෙන යන්න පුළුවන් යම් ඉඩකඩ සහිත තීරුවක්. Spacious chambers කියන්නේ කුටීර. Spacious ඉඩකඩ සහිත කුටීර. Freshwater pools. Freshwater කියන්නේ මිරිදිය ජලය. මිරිදිය ජලය කියන්නේ අපි බොන්න හිම පාවිච්චි කරන ජලය. මේ වයින් හැදුණු තටාක තියෙනවා. And siphons. මොනවාද පුතේ මේ siphon කියන්නේ? මම පුතාලට siphon කියන එක පෙන්නන්නම්. දැන් මේ තියෙන පුතේ siphon කියන එක මේ විද්‍යාත්මකව පැහැදිලි කරන්න ඇටෝම් ටිකක් පෙන්නන්නේ. ඒ කියන්නේ මේ වගේ ස්ථානයක දැන් මෙන්න මේ රූපේ බලන්නකෝ. මෙන්න මේ වගේ එක ස්ථානයකින් තවත් ස්ථානයකට නැත්තම් උඩ තියෙන තටාකයකින් යට තියෙන තටාකයකට වතුර මෙහෙම ගලාගෙන යනවා. ඔක තමයි siphon එකක් කියලා කියන්නේ. හරිද? siphon pool එකක් කියන්නේ ඔන්න ඔය වගේ තටාකයක්. එක ස්ථානයකින් තව ස්ථානයකට වතුර මෙහෙම ගලාගෙන යනවා siphon. ඔන්න ඔක තමයි ඔය. එතකොට මේ ගුහාව ඇතුලේ එවැනි දේවලුත් තියෙනවා. The deepest point is ගැඹුරම ස්ථානය
is 150 feet from the entrance level is called Patala Ganga. මේ ගුහාව තුල තියෙන ගැඹුරුම ස්ථානය අඩි 150කින් ගැඹුරුයි from the entrance ඇතුල් වෙන තැන ඉඳන්. මේ ගුහාවට ඇතුල් වෙන ස්ථානයේ ඉඳන් අඩි 150ක් යට තමයි මේ ගැඹුරුම ස්ථානයේ තියෙන්නේ. මේකට පාතාල ගඟ කියලා කියනවා. which means the river in the underworld. ඒකේ තේරුම වෙන්නේ the river in the underworld. underworld කියන එකට අපි කියනවා පාතාලය කියලා. දැන් පාතාලය කිව්වහම අපිට මතක් වෙනවා තව එකක්. ඒක නෙමෙයි මේ කියන්නේ. මෙතන පොළොව යට තියෙන ගඟ පාතාල ගඟ කියලා ඒකට හඳුන්වනවා. right. දැන් ඔන්න අපි ඒ ටික කියව පුතේ. දැන් අපිට එනවා මේ grid එකක්. අපිට වගුවක් දීලා මේ වගුව complete කරන්න කියනවා එම තොරතුරු වලින්. මොනවද කරන්න තියෙන්නේ? name නම ලියන්න ස්ථානයේ, meaning එහි තේරුම ලියන්න, location පිහිටා ඇති ස්ථානය, and main attractions ප්‍රධාන ආකර්ෂණය තියෙන ස්ථාන මොනවද? right. අපි යමු එම පිළිතුරු වලට. දැන් ඔන්න පුතාලට මම එම තොරතුරු ටික වගුවක් ආශ්‍රයෙන් දීලා තියෙනවා. activity 4.2 කියලා යොදලා පුතාලා ලෑස්ති වෙන්න මේ වැඩේට. name පළවෙනි තීරුවත්, meaning, location, main attraction දෙනවා. දැන් මේ තියෙන්නේම විස්තරය. Nokilakai Falls, meaning jump of Kilakai, Cherpanji, main attractions, pool with greenish water, tallest plunge waterfall. Next one, Medaran, forest on the forehead of mountains, location Mumbai, attractions, lookout points, all British style buildings. Next one, Belum Caves, ඒකේ තේරුමක් දීලා නැහැ පුතේ. ඒකට ඒ දේශීය භාෂාවෙන් කියන එක දීලා නැහැ. Andhra Pradesh, stalactite and stalagmite formations, fresh water pools. එහෙනම් ඔන්න පුතේ එම තොරතුරු අපි වගුගත කරා. right. Next one. This is a picture of a Sitawaka Wedson Botanical Gardens. මේ තියෙන්නේ සීතාවක වෙට්සෝන් තෙත් කලාපීය botanical gardens උද්භිද උද්‍යානයේ පින්තූරයක්. Write an article about it including the following points. පහත සඳහන් කරුණුත් මේකට යොදමින් මේ ගැන ලිපියක් ලියන්න. හොඳයි. අපි බලමු මොනවද points දීලා තියෙන්නේ කියලා. right. මෙන්න points ටික එනවා. special features විශේෂ ලක්ෂණයන් දෙනවා. 105 acres in extent. acres කියන්නේ අක්කර, in extent කියන්නේ වර්ග ප්‍රමාණයෙන්. වර්ග ප්‍රමාණයෙන් අක්කර 105ක්. next one, a calm and quiet environment with beautiful natural surroundings. calm නිශ්චල, quiet නිහඬ. නිශ්චල නිහඬ environment පරිසරයක් with beautiful natural surrounding. ලස්සන ස්වභාවික පරිසරයකින් යුතු. a cool temperate climate. සීත උෂ්ණත්ව දේශගුණයක් තියෙනවා. a beautiful stream flows through the garden. ලස්සන stream ජල පාරක් නැත්නම් ඇල පාරක් ගලාගෙන යනවා මේ උද්‍යානයේ මැද්දෙන්. can go on boat rides. බෝට්ටු සවාරි යන්න පුළුවන්. various species of plants. species කියන්නේ පුතේ වර්ග. එනම් ශාක විවිධ වර්ග තියෙන විවිධ වර්ග වල ශාක with economic, aesthetic and ecological value. economic ආර්ථික, aesthetic සෞන්දර්යාත්මක and ecological පරිසර විද්‍යාත්මක වටිනාකමින් යුතු විවිධ පැලෑටි මේකේ තියෙනවා. many කුඹුක් මරුදරම් trees are found. කුඹුක් ගස් මේකේ ගොඩාක් කුඹුක් ගස් වලින් යුක්ත උද්‍යානයක්.
Nicely arranged path directs you to the summit of the path. Summit කියන්නේ මුදුන. Nicely arranged path. ලස්සනට සකසපු මාර්ගය, පාත් මාර්ගයක් directs you ඔබ යොමු කරනවා to the summit of the park. පාක් එකේ මුදුනට summit. Opening hours විවෘත කර ඇති වේලාවන් from 8 to 5 pm උදේ 8 ඉඳන් හවස 5 වෙනකම්. An ideal place. Ideal කියන්නේ වඩාත්ම ගැලපෙන ස්ථානයක් for a wonderful day out. දවසකට අපිට ගිහිල්ලා එන්න තියෙන ලස්සන ස්ථානයකට හොඳ ගැලපෙන තැනක් මේක. right. ඒ තමයි special features. දැන් අපි බලමු මෙහි location පිහිටීම. කොහෙද මේක තියෙන්නේ? in the Colombo district. කොළඹ district එකේ තියෙන්නේ. close to අවිස්සාවේල්ල. close to කියන්නේ පුතේ සමීපව. අවිස්සාවේල්ල නගරයට සමීපව තියෙන්නේ. Turn from Puakpitiya station to reach this garden easily. Puakpitiya station එකකින් නැත්නම් දුම්රිය නැවතුම්පල ගාවින් turn හැරෙන්න. එතකොට මේ garden එකට ලේසියෙන් යන්න පුළුවන්. Located in Ilukkovita on the Puakpitiya Tummodara main road. Puakpitiya Tummodara ප්‍රධාන මාර්ගයේ ඉලුක්කෝවිට තමයි මේක පිහිටලා තියෙන්නේ. right. next one history. ඉතිහාසය. මේ මුද්‍රාණී ඉතිහාසය. The construction of the garden commenced in 2008. commenced කියන්නේ ආරම්භ වුණා. මෙම උද්‍යානයේ construction ඉදිකිරීම ආරම්භ වුණේ 2008 දී. Open to the public in October 2014. 2014 තමයි මහජනයාට මේක විවෘත කළේ. Launch this park to conserve threatened wet endemic plants for the future generations. Launch දියත් කරේ මෙම උද්‍යානය දියත් කරේ නැත්නම් හැදුවේ to conserve සංරක්ෂණය කරන්න threatened තර්ජනයට වඳවීමේ තර්ජනයට ලක් වූ වෙට් තෙත් කලාපීය endemic plants. endemic කියන්නේ පුතේ ඒකදේශික නැත්නම් අපි කියනවා ආවේනික ශාක රැකගන්න for future generations අනාගත පරම්පරාවල් සඳහා. right. මෙන්න මේ facts යොදමින් මේ කාරණා යොදමින් අපිට කියනවා ලියන්නලු විස්තරයක්. right. අපි බලමු පුතේ එම විස්තරය. ඔන්න පුතාලට මම දීලා තියෙනවා එම විස්තරය. දැන් පුතාලා හැමෝම සීතාවක Wetson Botanical Gardens කියලා ලියලා මෙන්න මේ විස්තරය පුතාලා ලියා ගන්න. මේ විස්තරේ ලියා ගන්න. මේ විස්තරේ අඩංගු වෙනවා එම කරුණු සියල්ලම. මේ තමයි එම විස්තරය. පුතාලා මේක හොඳින් ලියා ගන්න. right. let's go to the textbook. activity 4.3 වල අපිට දෙනවා පුතේ nature inspired creations. nature කියන්නේ සබාදහම, inspired කියන්නේ පොළඹවනවා creations නිර්මාණ වලට. ඒ කියන්නේ මිනිසුන් ඇතැම් නිර්මාණ කරේ සබාදහමේ පෙළඹවීම යටතේ. ඒ කියන්නේ සබාදහමෙන් ගත්තු ආදර්ශ අනුව තමයි යම් නිර්මාණ කරලා තියෙන්නේ. හොඳයි අපි බලමු. nature inspires creations. සබාදහම නිර්මාණයන්ට පොළඹවනවා. many incredible creations. incredible විශ්වාස කළ නොහැකි. many බොහෝ විශ්වාස කළ නොහැකි නිර්මාණයන් of scientists විද්‍යාඥයන්ගේ and engineers සහ ඉංජිනේරුවන්ගේ are excellent models of nature. සබාදහමේ විශිෂ්ට නිර්මාණයන්, ඒ කියන්නේ සබාදහමේ විශිෂ්ට නිර්මාණයන්ගේ ආදර්ශ අරන් තමයි බොහෝ විශ්වාස කළ නොහැකි ඉංජිනේරුවන්ගේ සහ විද්‍යාඥයන්ගේ නිර්මාණ බිහි වෙන්නේ.
some of the most wonderful constructions in the world. ලෝකයේ ඇති ඇතැම් වඩාත්ම චමත්කාර ජනක නිර්මාණයන් වන්නේ are ideal examples of how nature had provided inspiration for the designers and architects. මොකද්ද මේ කියන්නේ? Some of the most wonderful constructions in the world are ideal examples of ලෝකයේ ඇතැම් කරන ලද නිර්මාණයන් හොඳම උදාහරණ of how nature කෙසේද සබාදහම had provided inspiration පෙළඹවීමක් ලබා දීලා තිබුණේ කියලා for designers and architects. designers මොස්තර නිර්මාණ ශිල්පියෝ, architects ගෘහ නිර්මාණ ශිල්පියන්ට එවුන්ගේ එම නිර්මාණයන් කරන්න සබාදහම කොහොමද ඒගොල්ලන්ට ආදර්ශ දුන්නේ කියන එක කියන්නේ. Have you noticed ඔබ දැක ඇතිද that there is a physical relationship, physical කායික relationship සම්බන්ධතාවය. ඔයා දැකලා තියෙනවද කායික සම්බන්ධතාවයක් තියෙනවා between the aeroplanes and birds, කුරුල්ලන් සහ ගුවන් යාන අතර. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඉදිකිරීම අතර ගුවන් යානයකුත් කුරුල්ලනුත් අතර කයෙන් බැඳීමක්. ඒ කියන්නේ කය එක සමාන, ඒගොල්ලන්ගේ බොඩි එක සමාන වගේ බැඳීමක් තියෙනවා, දැකලා තියෙනවා. The aeroplane is based not only on the bird's streamlined body shape. ගුවන් යානය හදලා තියෙන්නේ කුරුල්ලන්ගේ streamlined body shape. ඒ කියන්නේ සුළං කපාගෙන යා හැකි ශරීර ආකෘතිය, ශරීර හැඩය පමණක් අරගෙන නෙමෙයි, but also on the arrangement of wings and feathers. තටු සහ පිහාටු වල පිහිටීමත් කුරුල්ලන්ගේ ශරීරයේ උපයෝගී කරගෙන තමයි ගුවන් යානය හදලා තියෙන්නේ. Leonardo da Vinci analyzed the flight of birds. Analyze කියන්නේ පුතේ විශ්ලේෂණය කරනවා. ලියනාඩෝ ඩා වින්සි කියන චිත්‍ර ශිල්පියා, එයා චිත්‍ර ශිල්පියෙකුට ප්‍රසිද්ධ වුණත් එයා ඇත්තටම පුතේ විවිධ නිර්මාණ කරපු නව නිර්මාපකයෙක්. ලියනාඩෝ ඩා වින්සි විශ්ලේෂණය කරා the flight of birds, කුරුල්ලන්ගේ පියාස්ත්‍රීම, and adapted it, එය යොදාගත්තා for the construction of flying machines. පියාඹන යානා නැත්නම් ගුවන් ගත කරන යානා, ගුවන් යානා නිර්මාණයට. Next one. There are a number of architectural monuments based on nature. There are a number of ගොඩක් architectural monuments, ගෘහ නිර්මාණාත්මක සිහිවටන, monument සිහිවටන තියෙනවා based on nature, සබාදහම පදනම් කරගෙන හදපුවා. The architects have created the Eiffel Tower based on the structure of the human bone tissue. මොකද්ද මේ කියන්නේ? The architects, ගෘහ නිර්මාණ ශිල්පියෝ, have created, නිර්මාණය කරලා තියෙනවා the Eiffel Tower, Eiffel කුළුණ. පුතාලා දන්නා ප්‍රංශයේ පැරිස් නුවර තියෙන ප්‍රධාන අපි කියනවා මේවට ආකර්ශනීය ස්ථානයක්, නැත්නම් ගොඩක් සංචාරකයෝ පැමිණෙන ස්ථානයක් තමයි Eiffel Tower එක. මේක හදලා තියෙන්නේ human bones, මනුෂ්‍යයන්ගේ අස්තිවල bone tissues වල ආකෘතිය අරගෙන කියලා. හොඳයි, මම මේ රූපයෙන් පුතාලට පෙන්වන්නේ මේ bone tissue එකක් කියන්නේ මොකක්ද මේ තියෙන්නේ. මෙන්න මේ විදිහේ අස්තියේ මෙන්න මේ කොටස, මේ තියෙන්නේ මෙතන පේන කොටස, චූටි කොටස් එකතු වෙලා ශක්තිමත් වෙන්න අස්තිය හැදිලා තියෙනවා. පොඩි කුහර සහිතව අස්තියක් මේ විදිහට හැදිලා තියෙනවා. මෙන්න මේ ආකෘතිය උපයෝගී කරගෙනලු ගෘහ නිර්මාණ ශිල්පියෝ මේ අයිෆල් කුළුණ හදලා තියෙනවා. මේ රූපෙත් පුතේ පේනවා නේද? එවැනි පිහිටීමකට නේද හදලා තියෙන්නේ ශක්තිමත්ව මේ රූපේ. අන්න බලන්න. The telegraph poles have the method of wind resistance similar to blade of grass. Telegraph poles, ඒ කියන්නේ පුතේ telegraph poles කියන්නේ මෙන්න මේවා.
මේ තියෙන්නේ ටෙලිග්‍රාෆ් පෝල්ස්. ඒ කියන්නේ මේ sannivedana කුළුණු ටෙලිග්‍රාෆ් පෝල්ස්. ඔය තියෙන්නේ sannivedana කුළුණු. මේවා තමයි ටෙලිග්‍රාෆ් පෝල්ස්. ඔන්න. එතකොට මේවා හදලා තියෙන්නේ උපයෝගී කරගෙන wind resistance සුළඟට ඔරොත්තු දීමේ ශක්තිය ඇති කරලා තියෙන්නේ similar to blades of grass. තනකොළ පත්‍රවල තියෙන ඒ තත්වයන් උපයෝගී කරගෙන තමයි ඒව හදලා තියෙන්නේ. Joseph Paxton, the designer of the Crystal Palace in London. ලන්ඩන් නගරයේ තියෙන ක්‍රිස්ටල් පැලස් එක. දැන් මෙතන රූපයක් දීලා නැහැ, මම පුතාලට පෙන්නන්නම් ක්‍රිස්ටල් පැලස් එක. දැන් මේ තියෙන්නේ ක්‍රිස්ටල් පැලස් එක. ඔය තියෙන්නේ මෙන්න මේ රූපවල පෙන්නන්නේ. මේකේ බලමු අපි. මේ තියෙන්නේ පුතේ ක්‍රිස්ටල් පැලස් එක. මේ රූප වලින් පෙන්නන්නේ මේ ක්‍රිස්ටල් පැලස් කියන ස්ථානය. ලන්ඩන් නගරයේ තියෙන. මේ තියෙන්නේ තනිකරම වීදුරු වලින් හදපු ස්ථානයක්. මේ හොඳට ඉරේලිය වැටෙන. හරි. ජෝසප් පැක්ස්ටන් කියන මෙම ක්‍රිස්ටල් පැලස් එකේ නිර්මාණකරුවා use the leaves of the tropical water lily as this his model. ඔහුගේ මෙම අනුරුව නැත්නම් මේ ඉදිකිරීම නිර්මාණය කරන්න යොදාගත්තේ the leaves of the tropical water lily. ඕලු නැත්නම් මානෙල් කොළයක තියෙන ආකෘතිය තමයි එයා මේකට පාවිච්චි කරලා තියෙන්නේ. Today වර්තමානයේ house paints නිවාස පින්තාරු කරන තින්ත වර්ග, roof tiles උළු වර්ග and window glasses සහ ජනෙල් වලට දාන වීදුරු use the lotus effect. lotus effect එක පාවිච්චි කරනවා. lotus effect එක. This concept මෙම සංකල්පය is based on the surface of a lotus leaf. පදනම් වෙලා තියෙන්නේ surface of a lotus leaf. නෙළුම් කොළයක මතු පිට තියෙන ආකෘතියට තමයි හදන්නේ. මොකක්ද ඒ කියන්නේ? As it covered with a layer of fine fibers. fine fibers කියන්නේ තුනී කෙඳි. නෙළුම් කොළය මතු පිට ඊටාම තුනී කෙඳි වලින් ඒ ආවරණය වෙලා තියෙනවා. hair and wax. ඊළඟට පොඩි බූල් තියෙනවා. wax කියන්නේ ඉටි. wax crystal. wax crystal තියෙනවා ඉටි අංශු. The dust and the dirt dissolve in water and roll off. එතකොට නෙළුම් කොළයට වැටෙන දූවිලි අංශු නැත්තම් වතුරේ දිය වෙලා නෙළුම් කොළෙන් පහළට වැටෙනවා. නෙළුම් කොළේ රැඳෙන්නේ නැහැ. So that the leaf remains clean and bright. So that ඒ හින්දා මේ කොළය clean හැම වෙලාවෙම පිරිසිදුයි, dry. කොච්චර වැහි කාලෙක වුණත් මේ කොළේ මත වතුර රැඳෙන්නේ නැහැ. වේලිව තියෙනවා. ඒතර ඒ තියෙන ක්‍රමම තමයි අර අපි කලින් කතා කරපු ජනෙල් වල වීදුරු ඒ වගේම තින්ත වර්ග උළු කැට හදන්න දැන් පාවිච්චි කරන්නේ. එතකොට ඒවා කිලුටු වෙන්නේ නැහැ. ඊළඟ කොටස. Nature has also influenced the medical world. ලෝකය වෛද්‍ය ලෝකයට පවා සබාදහම බලපෑම් කරලා තියෙනවා. influence බලපාලා තියෙනවා. Diagnosis of diseases. රෝග නිශ්චය කිරීම. Diagnosis of diseases. රෝග නිශ්චය කිරීම through ultrasound. ultrasound කියන්නේ පුතේ ශබ්ද තරංග භාවිතා කරලා රෝග නිශ්චය කිරීම is based on the ultrasound that bats use to detect its prey. prey කියන්නේ ගොදුර, detect කියන්නේ අඳුන ගන්නවා. bats කියන්නේ වවුලු. වවුලු තමන්ගේ ගොදුර අඳුන ගන්න පාවිච්චි කරන ශුද්‍ර තරංග
අල්ට්‍රාසවුන්ඩ් ශුද්‍ර තරංග පාවිච්චි කරන ඒ ක්‍රමයේ පදනම් කරගෙන තමයි රෝග නිශ්චය කරන්න අල්ට්‍රාසවුන්ඩ් ස්කෑනර්ස් නිපදවලා තියෙන්නේ. දැන් මේ රූපේ පෙන්වන්නේ මේ වවුලා ශබ්ද තරංගයක් නිකුත් කරනවා. එය මෙහෙම ගිහිල්ලා අදාළ ස්ථානයේ නැත්තම් අපි හිතමු මේ ගොදුර මේ කෘමියෙක් ඉන්න එයාගේ වැදිලා අහපව් පරාවර්තනය වෙනවා වවුලට. එතකොට මෙයා කොච්චර දුරකින්ද මෙයා ඉන්නේ කියන ගණනය කිරීම ටික එයාට ස්වභාවිකවම ඒක කරන්න පුළුවන්. ඒ තත්වයන් තුල එයා ගිහිල්ලා කොතනද ඉන්නේ හරියටම එයා දැහ ගන්නවා. අන්නේ ක්‍රමය තමයි අල්ට්‍රාසවුන්ඩ් ස්කෑනර්ස් වලත් පාවිච්චි කරන්නේ. Even the flippers that the divers use. Divers කියන්නේ පුතේ කිමිදුම් කරුවෝ. කිමිදුම් කරුවෝ පාවිච්චි කරන flippers. ඒ කියන්නේ පුතාලා දැකලා ඇති කිමි දෙද්දී අර කකුල් දෙකට වරල් දෙකක් වගේ දෙකක් දානවා. අන්න ඒවා තමයි flippers කියන්නේ. එතකොට මේ ගොල්ලෝ පාවිච්චි කරන මේ flippers are based on the webbed feet of frogs. ගෙම්බන්ගේ එකට බැඳුණු කකුල් පදනම් කරගෙන තමයි ඒ ආශ්‍රයෙන් තමයි අරවා හදලා තියෙන්නේ. Similarly, ඒ සමානවම we can list out various creations of man that are based on the structures of nature. අපිට මේ විදිහටම තවත් ලයිස්තුගත කරන්න පුළුවන් various creations විවිධ නිර්මාණ of man මිනිසාගේ that are based on the පදනම්ව හදපු structures of nature සබාධාමි නිර්මාණයන් පදනම් කරගෙන ඉදි කරපු මේ වගේම තව දේවල් ලයිස්තුවක් අපට ලයිස්තුගත කරන්න පුළුවන්. By considering all these මේ සියල්ල සැලකිල්ලට ගැනීමේදී we can decide අපට තීරණය කරන්න පුළුවන් that nature is not only a healer කියන්නේ සුව කරන්නා සබාදහම සුව කරන්නෙක් පමණක් නොව but also an excellent teacher විශිෂ්ට ගුරුවරයෙක්ද වෙනවා කියන එක අපිට තීරණය කරන්න පුළුවන්. හොඳයි පුතේ. ඔන්න අපි එම ඡේදය කියවුවා. දැන් අපිට එනවා වගුවක්. Complete the table by adding more examples from the text. ඡේදය තුලින් තව තවත් උදාහරණ අරගෙන එකතු කරමින් මේ වගුව සම්පූර්ණ කරන්න. එනම් පුතේ අපි මේ වගුව සම්පූර්ණ කරමු. right. දැන් පුතාලා activity 4.3 කියලා යොදලා මෙන්න පුතාලට මම මේ වගුව complete කරලා දීලා තියෙනවා. Examples taken from nature. සබාධාමෙන් ගත්ත උදාහරණ මොනවද? Inventions and construction. ඒ උදාහරණ ආශ්‍රයෙන් හදලා තියෙන නිර්මාණ මොනවද? ඔන්න. දැන් ඔන්න පළවෙනි example එක පොතේ දෙන එක මෙතන තියෙනවා. Birds streamline body shape and flight of birds. කුරුල්ලන්ගේ සුළං කපාගෙන යන ශරීර හැඩයත් ඔවුන්ගේ පියාඹීමත් ආශ්‍රයෙන් හැදුවේ එරෝප්ලේන් එක. ගුවන් යානය. එතකොට තව අපිට දෙනවා මෙතන මම දීලා තියෙන උදාහරණ පොතෙන් අරගෙන the structure of the human bone tissues ඒක ආශ්‍රයෙන් හදන්නේ Eiffel Tower, blades of grass, telegraph poles, leaves of tropical water lily, Crystal Palace, ultrasound that bats use, diagnosis of diseases through ultrasound, webbed feet of frogs, flippers. එහෙනම් මෙන්න පුතේම වගුව මේ වගුව පුතාලා ලියා ගන්න. right. අපි නැවත යමු පොතට. Activity 4.4 A nurse's song. හෙදියකගේ ගීතය. A nurse's song. හෙදියකගේ ගීතය. මෙතන හෙදියක් කිව්වහම ළමයි බලාගන්න ඉන්න නර්ස් කරනවා කියනවා පුතේ රැක බලා ගන්නවට අන්න එහෙම කෙනෙක් වෙන්නත් පුළුවන්. අපි ස්පිරිතාලෙම දකින හෙදිය නොවෙන්නත් පුළුවන්. නර්ස් කියන වචනේ අපි යොදා ගන්නවා. When the voices of children are heard on the green. green කියන්නේ මෙතන එලිමහනේ කියන අර්ථය. එලිමහනේ
ළමයින්ගේ හඬ ඇහෙන විට and laughing is heard on the hill. පොඩි කඳු ගැට මත ළමයිගේ හිනාව ඇහෙනකොට my heart is at rest within my breast. මගේ පපුව යට ඇති හදවත rest at rest විඩාව නිමනවා. And everything else is still. අනිත් හැම දෙයක්මත් නිහඬයි. Then come home my children, the sun is gone down. ඉතින් මගේ ළමයිනේ ගෙදර එන්න ඉර බැහැලා ගිහිල්ලා හැන්දෑ වෙලා. And the dews of night arise. dews කියන්නේ පිනිකැට. රාත්‍රියේ පිනිකැට arise අවදි වෙලා. ඒ කියන්නේ පිනිකැට දැන් වැටෙනවා. Come, leave off play and let us away. එන්න ඔය සෙල්ලම දාලා එන්නකෝ. Let us away. අපි එතනින් ඈත් වෙලා ඉමු. Till the morning appears in the skies. අපි ඈත් වෙලා ඉමු. නැවත උදෑසනක් අහසේ දිස් වෙන තුරු. ඒ කියන්නේ හෙට උදේ වෙනකන් ඉමු. No, let us play for it's yet day. නෑ අපිට සෙල්ලම් කරන්න දෙන්න තාම දවල් වරුව. And we cannot go to sleep. අපිට නිදා ගන්න යන්න බෑ. Besides, ඒ හැරුණද in the sky the little birds fly. අහසේ පුංචි කුරුල්ලෝ පියාඹනවා. And the hills are all covered with sheep. තාම අර කඳු ගැට මත sheep බැටළුවන්ගෙන් වැහිලා තියෙන්නේ. ඒගොල්ලෝ ගිහිල්ලත් නෑ ගෙදර. ඉතින් අපි එන්න බෑ. Well, go and play till the light fades away. හොඳයි. එහෙනම් ගිහිල්ලා සෙල්ලම් කරන්නකෝ. Till the light fades away. ආලෝකය අඳුරු වෙලා යනකම් දුර්වර්ණ වෙනකම්. ඒ කියන්නේ තව ටිකක් රැ වෙනකම් කළුවර වැටෙනකම් සෙල්ලම් කරන්න. And then go home to bed. ඊට පස්සේ ඇඳට ගිහිල්ලා ගෙදර ගිහිල්ලා නිදා ගන්න. The little ones leaped and shouted and laughed. පුංචි අය leap පැන්නා කෑ ගැහුවා hina වුණා. And all the hills echoed. සහ ඉකෝ කියන්නේ දෝංකාර දුන්නා. සියලුම කඳු මත ඉම හඬ දෝංකාර දුන්නා. හොඳයි පුතේ. දැන් මේ poem එක ලියලා තියෙන්නේ විලියම් බ්ලේක් කියලා රචකයෙක් තමයි මේක ලියන්නේ. Right. Now we have the activities. දැන් ඔන්න අපිට activities දීලා තියෙනවා. අපි බලමු activities කොහොමද මේ ටිකට පිළිතුරු සපයන්නේ කියලා. පුතාලා activity 4.4 යොදන්න. ඊට පස්සේ underline the correct answer. Right. The main character of the poem is pleased by. The main character of the poem. Main character ප්‍රධාන චරිතය. මේ කවියේ ඉන්න ප්‍රධාන චරිතය is pleased by. Pleased කියන්නේ සතුටු වෙනවා. ඒ චරිතය සතුටු කරනු ලබන්නේ කුමක් විසින්ද? එයා සතුටු වෙන්නේ පළවෙනි ඔප්ෂන් එක දෙනවා seeing the little birds. පුංචි කුරුල්ලන් දැකීමෙන්. seeing the running sheep. දුවන බැටළුවෝ දැකීමෙන්. hearing the voices of the children. ළමුන්ගේ හඬවල් ඇසීමෙන්. එනම් පිළිතුර hearing the voices of children. ළමුන්ගේ හඬ ඇසීමෙන්. Next one. What is the name of the poet? කවියාගේ නම මොකක්ද? William Blake. How many stanzas are there in this poem? Stanzas කියන්නේ පුතේ කවි. මේ සම්පූර්ණ මේ කවිය ඇතුලේ කවි කීයක් තියෙනවද? එහෙනම් මේ පද 4 ගානේ තියෙන එක කවියක්. 2යි 3යි 4යි. එහෙනම් 4 stanzas. 4 short answer එක 4. ඔන්න 4 stanzas කියලා ලියන්න පුළුවන්. Write the 2 lines that say that the children don't like to stop playing. ලියන්නලු lines දෙක, පේලි දෙක එකෙන් කියවෙන්න ඕනෙලු ළමයි සෙල්ලම් කරන එක නවත්තන්න කැමති නෑ. මොකෙන්ද කියවෙන්නේ? No, let us play for it's yet day and we cannot go to sleep. ඔන්න ඔතනින් කියවෙන්නේ. Next one. Write rhyming words for the following. Rhyming words හොයන්න කියලා කියනවා මේ වචන වලට.
එහෙනම් hill still, rise skies, play away, sleep sheep, rest breast, sky fly. ඔන්න පුතේ එම අභ්‍යාසයට අපි පිළිතුරු ලිව්වා. Right. Let's go back to the textbook. අපි ඊළඟට යමු නැවතත් අච්චු පොතට. Activity 4.5 යටතේ අපට දෙනවා let's learn prepositions. පුතේ prepositions කියන්නේ නිපාත පද. අපි නිපාත පද ඉගෙන ගනිමු. මෙතන මේ රූප සටහන් සමග නිපාත කිහිපයක්, මෙතන ඔක්කොම ඉංග්‍රීසි භාෂාවේ තියෙන නිපාත නැහැ. කිහිපයක් පමණක් ඔන්න දීලා තියෙනවා. හොඳයි අපි බලමු. right. අපි බලමු පුතේ මෙතන දීලා තියෙන නිපාත. first one, over. යමකට උඩින් කියන අර්ථය අපි දෙන්න over ගන්නවා. මෙතන මේ රූපය ඇඳලා තියෙන්නේ over උඩින්. around වටා, මෙන්න around කියන්නේ වටා, වටේට කියන්නත් ගන්නවා වටා. through කියන්නේ තුලින්, මෙතනින් ඇතුළට ගිහිල්ලා මේක දිගේ ගිහිල්ලා එළියට එනවා. එහෙනම් through කියන්නේ තුලින්. along, along කියන්නේ දිගේ, දිගේ පාර දිගේ, අන්න along. over කියන්නේ උඩින්, උඩින් මේ over උඩින් අපි ඉස්සෙල්ලත් මෙතන කතා කරා. up and down, up උඩට down පහළට, up උඩට down පහළට. into තුලට, යමක් ඇතුළට. across හරහා, යමක් හරහා. under යටින්. හොඳයි. එහෙනම් පුතාලා දැන් කරන්න activity 4.5 කියලා යොදලා prepositions කියන මාතෘකාව ලියලා මේ නිපාතවල මම දැන් කිව්ව තේරුම් ටික ඉස්සරහින් ලියා ගන්න. ඉස්සරහින් ලියා ගන්න. හොඳයි. ඊළඟට අපි බලමු පොතේ අභ්‍යාසය මොකක්ද කියලා. right. There is a magic sword in the cave. ගුහාව ඇතුලේ magic කඩුවක් තියෙනවා. Can you get it? ඔයාට ඒක ගන්න පුළුවන්ද? Although you can follow the instructions given, ඔයා දීලා තියෙන උපදේශ පිළිපැද්දත් they are not in order. ඒවා පිළිවෙලකට දීලා නැහැ. Write them in the correct order. ඒවා නිවැරදි පිළිවෙලට සකස් කරන්න. හොඳයි. මෙන්න තියෙනවා දීලා තියෙන උපදේශ ටික. හැබැයි මේ තියෙන ටික පිළිවෙලට නැහැ. අපි බලමු මේ දැන් තියෙන විදිහට කියවලා. Jump over the fence again and walk slowly through the tunnel. නැවතත් වැට උඩින් පැනලා හිමිහිට උමග, tunnel කියන්නේ උමග දිගේ යන්න. ඇවිදගෙන යන්න. Start your journey from A and walk along the road. A කියන ස්ථානයෙන් ඔබේ ගමන පටන්ගෙන පාර දිගේ ඇවිදින්න. Next climb up the hill and come down. ඊළඟට කන්ද නැගලා පහළට එන්න. Then you can see a big bridge and walk over it. ඊට පස්සේ ඔයාට ලොකු පාලමක් දකින්න පුළුවන්. ඒකට උඩින් පාලමට උඩින් එන්න. ඇවිදගෙන එන්න. After that go through the dark forest. ඊට පස්සේ අඳුරු ගුහාව තුලින් යන්න. අඳුරු වනාන්තරය තුලින් ඇවිදගෙන යන්න. Great, නියමයි. Now the magic sword is yours. හොඳයි. දැන් මේ magic කඩුව ඔයාගේ. Then jump over the fence and run across the field. ඊට පස්සේ වැටට උඩින් පැනලා භූමිය හරහා, මේ භූමිය හරහා දුවන්න. After that ඊට පස්සේ walk around the farm. ගොවිපළ වටා යන්න and go under the little bridge. පුංචි පාලම යටින් යන්න. Walk into the cave carefully. ගුහාවට පරිස්සමෙන් යන්න. මේ තමයි මෙතන දීලා තියෙන instructions. දැන් මේක order එකට සකස් කරන්නේ කොහොමද? ඔන්න පුතාලට මම මෙතන order එකට සකස් කරලා දීලා තියෙනවා. ඔන්න මේ ටික ලියා ගන්න පිළිතුරු වශයෙන්. right. දැන් අපි යනවා පුතේ ඊළඟ එකට. learning point plural forms of collective nouns. පුතාලා දන්නවා collective nouns කියන්නේ සමූහ නාම පද
සමූහ නාමපද බහුවචන කරන ආකාරය ගැන තමයි මෙතන පාඩමේ සාකච්ඡාව යන්නේ. හොඳයි. singular form එකත් plural form එකක් දෙනවා. බලමු. A group of boys. ළමුන් පිරිමි ළමුන් කණ්ඩායමක්. එකක්. ඒක බහුවචන වෙද්දී මේ group කියන වචනය groups of boys බවට පත් වෙනවා. groups. එහෙනම් collective noun සමූහ නාම පදයක් plural කරද්දී මේ මුලින් යොදන පදය ඒ සමූහය හඳුන්වන්න යොදන වචනය තමයි බහුවචන කරන්නේ. A flock of birds කුරුල්ලෝ රංචුවක්. flocks of birds කුරුල්ලෝ රංචු. A herd of elephants අලි රංචුවක්. herds of elephants අලි රංචු. එහෙනම් අපි බලමු මේ ඊතුරු ටිකත් කෙසේද වෙන්නේ කියලා. පුතාලා දැන් මාතෘකාව ලියන්න plural forms of collective nouns. හොඳයි. මෙතන මම තව වැඩිපුරත් පුතාලට උදාහරණ දීලා තියෙනවා පොතේ තියෙන ටිකට අමතරව. මෙන්න තියෙනවා පුතාට තව උදාහරණ සහිතව plural වෙන විදිය. හොඳයි. මේ ටික පුතාලා සටහන් කරගන්න පොතේ. right. next one. Study the pictures. Activity 4.4. Study the pictures and rewrite the given instructions in the correct order. Study the pictures. මේ පින්තූර අධ්‍යයනය කරන්න ඕන පින්තූර තියෙනවා අධ්‍යයනය කරන්න and rewrite සහ නැවත ලියන්න the given instructions in the correct order. දී ඇති උපදේශ නිසි පිළිවෙලට නිවැරදි පිළිවෙලට ලියන්න. මෙතන යටම දීලා තියෙන උපදේශ ටික පුතේ ඒ උපදේශ ටික නිවැරදි පිළිවෙලට රූපත් එක්ක ගලපන්න step 1 step 2 ආදී වශයෙන්. එතකොට මේ පාඩමේදී අපි කරන්න යන්නේ මොකක්ද? Let's make compost. අපි compost හදමු. compost පොහොර හදමු. Cage and barrel method. කොටු ක්‍රමය සහ barrel ක්‍රමය. ඒ ක්‍රම දෙකම දීලා තියෙනවා. ඊළඟට අපට උපකාර වෙන වචන කීපයක් තේරුම් කරනවා බලමු මොනවද කියලා. Inoculants. Inoculants කියන්නේ මොනවද පුතේ කියලා බලමු. Materials that help in process of decay. Decay කියන්නේ දිරනවා. Process ක්‍රියාවලිය. එහෙනම් process of decay දිරා යාමේ ක්‍රියාවලිය. දිරා යාමේ ක්‍රියාවලියට උපකාර වෙන ද්‍රව්‍ය වලට අපි කියන නම inoculants. Next one. Decomposition කියන්නේ මොකක්ද? The process of decay. process කියන්නේ ක්‍රියාවලිය decay දිරනවා. දිරා යාමේ ක්‍රියාවලියට කියනවා decomposition කියනවා. දිරනවා කියන වචනේ. හොඳයි. අපි බලමු මේ දීලා තියෙන instructions මොනවද කියලා ප්‍රථමයෙන්ම. First one. Cover the cage or barrel with coconut fronds or suitable covering material and maintain the moisture inside. Cover ආවරණය කරන්න cage or barrel කොටුව හෝ barrel එක with coconut fronds පොල් මුඩු දාලා හෝ suitable covering material හෝ ගැලපෙන වහන්න සුදුසු ද්‍රව්‍යයක් දාලා and maintain පවත්වගෙන යන්න the moisture inside. moisture කියන්නේ තෙතමනේ. ඇතුළත තෙතමනේ පවත්වගෙන යන්න ඒ වගේ මොනවා හරි දාලා වහලා. ඊළඟ එක finally අවසානයේට collect produced compost. නිපද වෙලා තියෙන compost ටික එකතු කරගන්න from the bottom of the cage or barrel. barrel එකේ හරි කොටුවේ හරි යටින් අඩියෙන් compost එකතු කරගන්න. add water regularly. අකණ්ඩව වතුර සපයන්න. then fill in the cage or barrel with different raw materials. ඊට පස්සේ මේ කොටුව හෝ බැරල් එක විවිධ raw materials අමුද්‍රව්‍ය වලින් පුරවන්න such as green leaves කොළ වර්ග weeds අපි වත්ත පිටියෙන් ගලවලා අහක දාන වල් පැල වර්ග banana leaves කෙසෙල් ලෙලි and trunks පොඩි පොඩි ගස්වල කඳ කොටස් salvinia ඒ කියන්නේ පුතාලා දන්නවා salvinia කියන්නේ අපි වැටමාර කියලා කියන්නේ වැටමාර ඒ වගේ ඒවා sawdust ඒ කියන්නේ ලී කුඩු vegetable peels එළවලු කපද්දි අපි ඉවත දමන ඒ කොටස් crop waste
ඒ කියන්නේ ධාන්‍ය අඹරද්දි ඉවත යන දැන් උදාහරණයක් අපි ගත්තොත් වී කොටද්දි 10 වශයෙන් එළියට යන කොටස් an animal waste සත්ව අපද්‍රව්‍ය ඒ කියන්නේ ගොම වගේ දේවල් යොදන්න. add inoculants අර inoculants කියලා අපි කිව්වේ මොකද්ද? දිරා යාමේ ක්‍රියාවලියට උදව් වෙන දේවල්. දිරා යාමේ ක්‍රියාවලියට උදව් වෙන දේවල් එකතු කරන්න to increase the decomposition of raw materials. අර එකතු කරපු අමුද්‍රව්‍ය වල දිරා යාම increase වැඩි කරන්න අර දිරා යන ද්‍රව්‍යයක් එකතු කරන්න. මේ තමයි උපදේශ. මේක පිළිවෙලට සකස් කරන්නලු. අපි බලමු පිළිවෙලට කොහොමද එන්නේ. ඔන්න පුතාලට step 1 step 2 ආදි වශයෙන් මම පිළිවෙලට දීලා තියෙනවා. මෙන්න 4.6 යටතේ පුතාලා මේ පිළිතුරු ලියා ගන්න. මේවා මම කලින් විස්තර කරා. මෙන්න ඒ පියවරයන් ටික. right. ඊළඟට අපිට listening test එකක් තියෙන්න පුතේ. පාසලේදී ගුරුතුමිය සමග කරන්න. ඊළඟට අපිට poem එකක් අවසාන වශයෙන් දෙනවා. අපි poem එක කියමු. මේකේ activity එක මොකද අභ්‍යාසයක් කරන්න නැහැ. නමුත් අපිට ඒක කියවන්න දීලා තියෙනවා. Mother Nature සොබාදම් මැහැණියෝ. If just one person shines, other will follow in line. මොකද්ද මේ කියන්නේ? එක පුද්ගලයෙක් බැබලෙනවා නම් අනිත් අය පොලිමට ඌව අනුගමනය කරනවා. බැබලෙනවා කියන්නේ මේ කායිකව දිස්න ගහන එක නෙමෙයි. යම් කෙනෙක් හොඳ ආදර්ශයක් සැපයුවොත් අනිත් අයත් ඒ ආදර්ශය ගන්නවා. මොකද්ද? As we board the greenhouse train, we will say goodbye to acid rain. මොකද්ද? board කියන්නේ ගොඩ වෙනවා. අපි greenhouse හරිතාගාර කෝච්චියට ගොඩ වුණොත් අපිට goodbye කියලා කියන්න පුළුවන් acid rain අම්ල වැසි වලට. මෙතන මේ කෝච්චියක් ගැන නෙමෙයි කියන්නේ. අපි පරිසර හිතකාමී විදියට චර්යාවන් හදාගත්තොත් අම්ල වැසි වැනි පරිසරයට අහිතකර බලපෑම් සිද්ධ වෙන්නේ නැහැ. goodbye කියන්න පුළුවන්. ඔකයි ඔය කියන්නේ. As we fight global warming. global warming කියන්නේ පුතේ ගෝලීය උණුසුම. පුතාලා දන්නවා මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසා. උදාහරණයක් ගල් අඟුරු දහනය නිසා නැත්නම් ඉන්ධන දහනය නිසා වායුගෝලයේ උණුසුම වැඩි වෙනවා. එතකොට මේ වායුගෝලයේ උණුසුම වැඩි වෙද්දී විවිධ පාරිසරික ප්‍රශ්න හට ගන්නවා. එතකොට අපි මේ ගෝලීය උණුසුම එක්ක සටන් කරද්දී we will stand united as one. අපි එකමුතුව එකා වගේ හිට ගන්න ඕනේ. All around the world a new day has begun. All around the world ලෝකය වටාම අලුත් දවසක් උදා වෙලා තියෙනවා. So we are so afraid of pollution. අපි පරිසර දූෂණයට බයයි. But we can find a brighter day. නමුත් අපට වඩා දීප්තිමත් දවසක් හොයාගන්න පුළුවන්. Let's work on the solutions. අපි විසඳුම් හොයලා වැඩ කරමු. So our children can play. එහෙම වුණොත් අපේ ළමයින්ට සෙල්ලම් කරන්න පුළුවන්. In clean pure clean water. පිරිසිදු පැහැදිලි වතුරේ. In blue skies above. ඉහළින් හොඳ නිල් පැහැති අහසක් තුල. It's not fantasy. මේක fantasy මනක්කල්පිතයක් නෙමෙයි. We will make it our reality. අපි ඒක අපේ යථාර්ථයක් කරගමු. We have got all come together. අපිට තියෙන්නේ ඔක්කොම එකට එකතු වෙලා and start planting the seeds. අපි බීජ වර්ග හිටවමු. Mother nature needs us. සබා දහම් මෑණියන්ට අපිව අවශ්‍යයි. We are blind but now we see. අපි අන්ධ වෙලා හිටියේ දැන් අපිට පේනවා. ඒ කියන්නේ අපි දියුණුව කරා යන ගමනේදී අපි පරිසරය ගැන හිතුවේ නැහැ. ඒකයි blind කියන්නේ. දැන් අපිට තේරෙනවා එහෙම හිතුවේ නැති එකේ ප්‍රතිඵල. ඒකයි we see කියන්නේ. We are so afraid of pollution. අපි පරිසර දූෂණයට හරි බයයි. But we can find a brighter day. නමුත් අපිට වඩා දීප්තිමත් දවසක් හොයාගන්න පුළුවන්. Let's work on the solutions. අපි විසඳුම් හොයාගෙන වැඩ කරමු. So our children can play. අපේ ළමයින්ට එමුණොත් සෙල්ලම් කරන්න පුළුවන්.
let's save our planet. අපි අපේ ග්‍රහ ලෝකය රැකගමු. ඒ කියන්නේ පෘථිවිය රැකගමු. we have got to all come together. අපි ඔක්කොම එකට එකතු වෙමු. and start planting the seeds mother nature needs us. ඒ කියන්නේ ඔක්කොම එකතු වෙලා සබාදහම රැකගමු, පරිසර හිතකාමී විදියට ජීවත් වෙමු කියන පණිවිඩය තමයි පුතේ මේකෙන් දෙන්නේ. එහෙනම් පුතේ ඔන්න අපි ටෙක්ස්ට් බුක් එකේ යුනිට් 4 එක සාකච්ඡා කරලා ඉවරයි සම්පූර්ණයෙන්ම. දැන් මම පුතාලට දීලා තියෙනවා මෙන්න මේ වර්ක් බුක් ටියුට් එක. mother nature සබාදහම මෙහෙණියෝ. පළවෙනි එක. You think you are Kamal and write a note to Abdul. දැන් ඔයා කමල් කියලා හිතලා අබ්දුල්ට නෝට් එකක් ලියන්න. ඉස්සරලාම පුතාලා මෙතන දිනය යොදන්න. දිනය යොදන්න. ඊළඟට පුතේ මෙතන අබ්දුල් කියලා ලියන්න, නැත්නම් ඩියර් අබ්දුල් කියලා ලියන්න. ඊළඟට පුතාලට පෙන්වන්නම් මේ කොටස් යොදලා පිළිතුර කොහොමද ලියන්නේ. දැන් මොනවද මේ ඇතුළත් කරන්න, ඉන්ක්ලූඩ් කියන්නේ ඇතුළත් කරන්න මොනවද? can't come to school. පාසලට එන්න බෑ. want to rest at home. ගෙදර විඩා නිවන්න ඕනේ, rest කරන්න ඕනේ. join the trip tomorrow. හෙට චාරිකාවට සම්බන්ධ වෙනවා. tell the teacher. ගුරුතුමාට කියන්න. will call him at night. රැට කෝල් කරන්නම් ඔහුට. එතකොට මේ පිළිතුර ඔන්න පුතාලට මම දෙනවා. මෙන්න අපි පිළිතුරු ලියන. එහෙනම් ටෙක්ස්ට් බුක් ගයිඩ් ටියුට් එකේ පළවෙනි ආන්සර් එක මෙන්න මම පුතාලට දෙනවා. ඔන්න ලියා ගන්න. මේ මොකද්ද මේ තියෙන්නේ? දිනේ දැම්ම dear Abdul, I hope you are doing well. doing well. I hope you are doing well. මං හිතනවා හොඳින් ඇති කියලා. ඔන්න බලන්න අපිට ලස්සනට ගන්න පුළුවන් ප්‍රකාශය. I just wanted to let you know that I won't be able to come to school today. මට ඔයාලට දැනුම් දෙන්න ඕනුනේ මට අද ඉස්කෝලේට එන්න වෙන්නේ නැහැ as I need to rest at home. මට අද ගෙදර rest කරන්න වෙන නිසා. However, I plan to join the trip tomorrow. However, ඒ කොහොම වුණත් මම plan කරනවා හෙට trip එකට සම්බන්ධ වෙන්න. Please tell the teacher about my absence today. අද මම absent වුණා කියලා කරුණාකරලා ගුරුතුමාට කියන්න. And I will give him a call at night to explain everything. මම ඔහුට අද රැට කෝල් එකක් දෙන්නම්. සෑම දෙයක්ම මම විස්තර කරන්න. කමල්. ඔන්න පුතේ පිළිතුර. right. ඊළඟට පුතාලට දීලා තියෙනවා මෙවැනි අභ්‍යාසයක්. Read the following word list. Each word has a silent letter. Put them into the correct column. මෙතන තියෙන වචන ටික පුතාලා කියවලා මෙතනදී silent B silent වෙන words ටික වචන ටික මේ තීරුවට silent D silent K silent L silent P ආදී වශයෙන් මේ වචන ටික මෙතෙන්ට යොදන්න. right. next one. Read the following words and write the silent letter in each word in front of the word. පුතාලට කියනවා මෙතන තියෙන මේ වචන කියවා එහි silent වෙන letter එක විතරක් මේ තිත්තිර උඩ dotted line එකේ ලියන්න. උදාහරණයක් මේ වචනේ උච්චාරණය කරද්දී bomb කියලා කියන්නේ bomb. එතකොට silent letter එක මේ last B අන්තිම B එක silent. එහෙනම් මෙතන ඔයා මෙහෙම B යොදන්න. ඒ විදිහට මේ වචන උච්චාරණයේදී එන silent letter එක විතරක් මේ dotted line එකේ ලියන්න. right. Use the clues to complete the crossword. මේ crossword එක සම්පූර්ණ කරන්න මේ clues පාවිච්චි කරලා පුතාලට කියනවා මේ crossword එක ලියන්න සම්පූර්ණ කරන්න. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් first one across එක හරහට එක I am a stop මම නැවැත්වීමේ මොකද්ද දැන් මේ පුතාලට මේ විදිහට පේන්නේ නැවැත්වීමේ සංඥාව නේද එහෙනම් මෙතන සංඥාවට කියන වචනේ sign S I G N S I G N ඊළඟට අපිට තුන හරහටත් හොයන්න පුළුවන්
I can help you untangle your hair. Untangle කියන්නේ පුතේ පැටලුම් අරිනවා. දැන් කොණ්ඩේ පැටලුම් අරින්න අපි පනාවනේ පාවිච්චි කරන්නේ. එහෙනම් තුන හරහට C O M B com. මේ එන වචනවල තියෙන පුතේ silent letters. Silent letters තියෙන වචන. 6 හරහට I can help you cut your vegetables. මට පුළුවන් ඔයාට උදව් කරන්න එළවලු කපන්න. ඒතර කවුද එයා? එන 6 හරහට ලියන්න. මේ රූපය බලලා මේ රූප බලලා පුතාලා මේක කම්ප්ලීට් කරන්න. උපරිම උත්සාහ කරන්න මේ සඳහා පිළිතුරු සපයන්න. හොඳට වචන හොයන්න. මම ඔන්න දෙකක් දුන්නා. ඊටු ටික පුතාලා කරගෙන යන්න. right. අපි යමු ඊළඟ ඇක්ටිවිටි එකට. Write about Peradeniya Botanical Gardens, include the following and add more. මෙන්න මේ කරුණු යොදලා පේරාදෙණිය උද්භිද උද්‍යානය ගැන විස්තරයක් ලියන්න. හොඳයි අපි බලමු මේ පිළිතුර මම පුතාලට කරන විදිය කියලා දෙන්නම්. හොඳයි පුතේ එම තොරතුරු අපි යොදමින් මෙන්න ලියලා තියෙනවා පේරාදෙණිය උද්භිද උද්‍යානය පිළිබඳ විස්තරය අපි බලමු. The Peradeniya Botanical Gardens is located about 5.5 kilometers from Kandy in Sri Lanka. ශ්‍රී ලංකාවේ නුවර කියන නගරයෙන් කිලෝමීටර් 5.5 මාරක් 5.5ක් පමණ වෙන්නට තමයි පේරාදෙණිය උද්භිද උද්‍යානය පිහිටා තියෙන්නේ. It is 500 meters above sea level. එක මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 500ක් පමණ උසින් තියෙන්නේ and covers an area of 59 hectares in extent. වර්ග ප්‍රමාණයෙන් හෙක්ටයාර 59ක පමණ භූමි ප්‍රදේශයක් ආවරණය වෙලා තියෙනවා. The garden was established in 1815 by the British. මෙම උද්‍යානය පිහිටවනු ලැබුවේ 1815 බ්‍රිතාන්‍යයන් විසින්. In the early days මුල් දිනවල the garden grew මේ උද්‍යානය වැඩුණා coffee and cinnamon කෝපි සහ කුරුඳු. Today it is home to around 10,000 species of plants. අද එය නිවහනක් වෙලා තියෙනවා ශාක වර්ග 10,000කට පමණ. The garden is famous for its beautiful orchids and roses. මේ උද්‍යානය ප්‍රසිද්ධයි එහි ලස්සන orchid උඩවැඩියා සහ රෝස මල් වලට. The weather in the garden is cold from December to February. මේ උද්‍යානය කොටසේ උද්‍යානයේ කාලගුණය දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා සීතලත් and warm from April to August. අප්‍රේල් සිට අගෝස්තු දක්වා උණුසුම් කාලගුණික තත්ත්වයක් තියෙන්නේ. It is a popular place for visitors to enjoy nature. එය සංචාරකයන්ට සොබාදහම රස විඳින්න සහ explore a wide variety of plants. විවිධ වර්ගවල පැලැටි ගවේෂණය කරන්න ප්‍රසිද්ධ ස්ථානයක්. එහෙනම් මෙන්න ඒ සඳහා පිළිතුරු පුතේ ලියා ගන්න. ඊළඟට අපිට එනවා පින්තූරයක්. Look at the picture and complete the sentences with correct prepositions. දැන් පුතාට මේ පින්තූරය ආශ්‍රයෙන් මෙතන නිපාත දීලා තියෙනවා. මේ නිපාත යොදලා මෙන්න මේ වාක්‍ය ටික කම්ප්ලීට් කරන්න. මෙය පුතාලා හොඳට පින්තූර අධ්‍යයනය කරලා කරන්න. right, next one. Write the correct option පිළිතුර in the circle. මේ circle ඇතුලේ පුංචි circle ඇතුලේ ලියන්න. according to the description of every character. සෑම චරිතයකම විස්තරයට අනුව අදාළ උත්තරේ ලියන්න. අපි බලමු. first one. Jeff is wearing sunglasses and he is sitting on the window. Jeff අවු කණ්ණාඩි පැළඳගෙන ඉන්නවා අතර ඔහු ජනේලය මත වාඩි වෙලා ඉන්නවා. දැන් ඔයා බලන්න ජෙෆ් කවුද කියලා. එහෙනම් ඔයාට හම්බෙනවා මෙන්න මෙතන මේ තියෙන්නේ. මේ ඉන්නේ ජෙෆ්. එහෙනම් අංක 1 දාන්න මේ සර්කල් එක ඇතුළට. ඒ විදිහට පුතාලා මෙතන හොඳට කියවන්න මේ විස්තර ටික මේ පුද්ගලයන් කවුද කියලා නම්බර් කරන්න. ඊළඟට write the plural form of collective nouns given below
match them with pictures. පුතාලට කියනවා මෙන්න මේ collective noun plural කරන්න. plural කරලා මේ කියවෙන වචනයට අදාළ රූපය මොකක්ද? දැන් මෙතන ඉන්නේ කවුද? අපි ගත්තොත් a school of fish මාළු රංචුවක්. එහෙනම් මෙතනින් මාළු රංචු school of fish කියලා මෙතන ලියනවා. ඒ වගේ මේ ටික මේ රූපය යටින් ලියන්න. ඊළඟට අවසානයේ තියෙනවා read the paragraph and complete the chart. මේ මාටින් වික්‍රමසිංහයන් ගැන ඡේදයක් දීලා මෙන්න මේ කොටස් ටික සම්පූර්ණ කරන්න කියලා තියෙනවා. අපි බලමු. Martin Wickramasinghe was born on 29th May 1890 in the town of Koggala in southern Sri Lanka. ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ කොග්ගල නගරයේ තමයි 1890 මැයි 29 වෙනිදා මාටින් වික්‍රමසිංහයන් උපත ලබන්නේ. At the age of 5 වයස 5දී වික්‍රමසිංහ was taught Sinhala. මෙම වික්‍රමසිංහ පොඩි දරුවාට සිංහල ඉගෙනුවා, සිංහල alphabet, සිංහල හෝඩි ඉගෙනුවා at home නිවසේදී and in the village temple සහ ගමේ පන්සලේදී by a monk හිමි නමක් විසින්. After 2 years වසර දෙකකට පස්සේ he was taken ඔහුව රැගෙන යනවා to a vernacular school where he prospered until 1897. එයාව vernacular පාසලකට අරන් යනවා. එතන 1897 වෙනකන් ඔහු අධ්‍යාපනය ලබනවා. When he was sent to England English school in Gaul called Bona Vista. ඊට පස්සේ ගාල්ල ඉංග්‍රීසි පාසලක් වන බෝනා විස්ටාවට යවනවා. In the 2 years spent at school පාසලේ ගත කරපු වසර දෙකේදී වික්‍රමසිංහයන් became fluent in English. ඉංග්‍රීසි චතුර බවට පත් වුණා as well as Latin. ලතින් භාෂාවත් චතුර වුණා. When his father died, ඔහුගේ පියා මිය යද්දී he returned to vernacular school in අහංගම vernacular school එකට ඔහු නැවත යනවා and subsequently lost interest in schooling. ක්‍රමයෙන් පාසල් යන ආසාව නැතුව යනවා. Wickramasinghe began his literary career with the novel Leela. වික්‍රමසිංහයන් ඔහුගේ සාහිත්‍යමය ජීවිතේ පටන් ගන්නවා පළවෙනි නව කතාව වෙන ලීලා 1914 ලියලා. In 1973 1973 Wickramasinghe wrote a new biography of Lord Buddha titled Bavatarane. වික්‍රමසිංහයන් 1973 දී බුදුහාමුදුරුවන්ගේ ජීවිත කතාව ආශ්‍රයෙන් බවතරණය කියලා පොතක් ලියනවා. Wickramasinghe died on 23rd July 1976 and his home is now a folk museum. වික්‍රමසිංහයන් 1976 ජූලි 23 මිය යනවා සහ ඔහුගේ නිවහන දැන් ජන කෞතුකාගාරයක් වෙලා තියෙනවා. දැන් පුතාලට මෙතන තියෙන්නේ මෙන්න මේ කියන කාරණා point form එකෙන් ලියන්න. උදාහරණයක් born in කොහෙද ඉපදුනේ? Martin Wickramasinghe was born in 1890 ඔන්න ලිව්වා. At the age of 5. එතකොට අවුරුදු 5 දී මොකද වුනේ? දැන් ඔයා බලන්න මෙතන. At the age of 5 Wickramasinghe wrote Sinhala the Sinhala alphabet තමයි අවුරුදු 5 දී වෙලා තියෙන්නේ. එහෙනම් මෙතන ලියනවා he was taught the Sinhala alphabet. He was taught the Sinhala alphabet. After 2 years දෙකකට පස්සේ මොකද වෙන්නේ? අන්න after 2 years he was taken to a vernacular school. එහෙනම් මොකද්ද? He was taken to a vernacular school. He was taken to a vernacular school. ඊළඟට 1973 මොකද වෙන්නේ? 73 දී මෙතන තියෙනවා 1973 Wickramasinghe wrote a new biography of Lord Buddha. එහෙනම් එතන මෙතෙන්ට එන්න 1897 1897 දී මෙන්න මේ කොටුව 1897 දී මොකද වෙන්නේ? When he was sent to an English school in Gaul called Bona Vista. එහෙනම් මෙතන ලියනවා he was sent to
Bona Vista. He was sent to Bona Vista. 1914 1914 මොකද වෙන්නේ? මෙන්න ඕකේ පළවෙනි නව කතාව ලියනවා. එහෙනම් මොකද්ද ඔයා ලියන්නේ? He wrote his මෙතන කොටුවේ he wrote his first novel Leela. He wrote his first novel Leela. In 1973 73 දී මොකද වෙන්නේ? බුදුහාමුදුරුවන් පිළිබඳ biography චරිත ප්‍රදානයක් ලියනවා. එහෙනම් he wrote the biography of Lord Buddha. He wrote the biography of Lord Buddha. 1973 උනේ. That died in කොයි වසරේද මිය ගියේ? එහෙනම් ලියනවා in 1976 Martin Wickramasinghe died in 1976. ඔන්න ඔය විදිහට පුතාලා මේ අභ්‍යාස සම්පූර්ණ කරන්න. එහෙනම් පුතේ අපි unit 5 වලින් නැවත අලුත් වීඩියෝ එකකින් හම්බෙනතුරු පුතාලා හැමෝටම goodbye.